අද කතාව තමයි සයන්ස් කරන අය පොරවල්ලද සයන්ස් කරන අය වැඩ්ඩුද සයන්ස් කරන්නේ සුපිරීම චරිතද වගේ කතාවක් තමයි යන්නේ ඒක පටන් ගන්න හේතුවත් අපි කියලින්නම් අපි කියලම අපි සයන්ස් අපි සයන්ස් අපි සයන්ස් කියලා පටන් ගන්න එතකොට සයන්ස් කරන අය කියන එක ඉතින් සමහර අය දන්නව වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් වෙන්නත් එතකොට මේ කතාව තමයි මේ දවස්වල යන පොත් පෙරළිය හෙලේ මහාගත්කරුවරු මාටින් වික්‍රමසිංහ ගැන කියවෙන ඔය ඒවා ටිකයි මට අපිට කාටවත් මඩ ගහන්න එහෙම උමනවන්නේ අපි මේ කතා කරන්නේ අපි කතා කරන්නේ පොත් කියවන එක ළමයෙක්ට ඕන කියවීම සහ කොහොමද මාටින් වික්‍රමසිංහ එක වෙනස් වුනේ වෙනස් කරේ කොහොමද මේකෙන් අර ළමයට පොත් කියවීම කියන ගැන අදහස නෙගටිව් පැත්තට යනවා නම් ඒක නැති කරන එක පොත් කියවන්නේ ඇයි පොත් කියවන්න ඕන කියන එක සහ ඔය සයන්ස් සහ ආර්ට් අතර වෙනසක් තියෙනවාද ලොකු වෙනසක් යන සයන්ස් කරන අය වැඩ්ඩෝද ආර්ට් කරන අය වැඩ්ඩෝද කවුද වැඩ්ඩෝ හරි ඕක තමයි පොඩ්ඩක් ඕක තමයි අපි කතා කරන්නේ ඕකේ අපි වැඩේ පටන් ගමු පළවෙනියටම මාටින් වික්‍රමසිංහ පොත් කියලා තියෙනවද කියලා තියෙනවා මොකද්ද පළවෙනි මඩොල්දු වන එකටම පොඩි කාලේ ප්‍රයිමරි ඉන්න කාලේ ඔක කියවන්න මාත් මඩොල්දු මම මඩොල්දු තුන් පාරක් විතර කියලා තියෙනවා මොකද උනේ මඩොල්දු කියෙද්දි මට ජින්න උපාලිම වෙච්ච විදිය පාට වෙනවන විදිය වෙනස්නේ වෙනස් හරිද ඕක තමයි පොයින්ට් එක හරි ඒ පොත් කියවන එකෙන් හම්බෙන පොයින්ට් එක කියන්නේ වටිනාකම ඕක ඔව් මම ඒකට තව පොඩි දෙයක් ඇඩ් කරන්න ඒක මාටින් වික්‍රමසිංහ ලියලා තියෙන විදිහට අපිට මේ කාලේ මෙච්චර හැඟීමක් ඇති කරා නම් ඒ යුගයේ කොහොම හැඟීමක් ඇති කරන්නේ නැද්ද හරිද ඒ හින්දා මං අනිවාර්යෙන් හෙලේ මහගත්වරවරයා එයා තමයි ආයිති වචන දෙයක් නැහැ හරි ඒ කියන්නේ ඒක එයාගේ මං ඔක්කොම වගේ පොත් කියලා දෙනවා කා ඉස්සර මං ලයිබ්‍රරි එකට යද්දි මොනවාද කලි යුගය යුගාන්තය ගොඩක් පොත් තියෙනවා ඔය අර සෙට්ටම් පොත් සෙට්ටම්ම තියෙනවා මම හරියට දැන් මතක නැහැ මාටින් වික්‍රමසිංහ කියන්නේ අර ඒ කියන්නේ අර දැනෙන්න ලියන්න පුළුවන් එයාලගේ වෙනම වයිබ් එක දැන් ඔය දන්නද මේ අම්මා මැක්සිම් ගෝගේ රට ලෝකයක් වෙනස් කරපු තැනක් නේ ඒ වගේ අපේ රටේ අම්කිසාර අපේ තිබ්බ සාහිත්‍ය කියන එක වෙනස් කරපු තැනක් තමයි මේ තැනක් තමයි ඕක ඕකත් එක්ක අපි කතා කරමු ඇයි සාහිත්‍ය අපිට ඕන ඇයි අපිට පොත් ඕන ඒ කියන්නේ අපි කතා කරන්නේ සයන්ස් කරන ඔව් සයන්ස් කරන අයට පැත්තේ ඔව් සයන්ස් කරන අයට වැඩක් නැද්ද පොත් අය මහා ලොකු දේවල් එක්ක නෙවෙයි ඒ ලෙවල් වලට කියන්නේ දැන් ඔයාලා හිතන්නේ ඒ ලෙවල් කරද්දි පොත් කියවන්න ඕනේ නැහැ මේ ඒව වැඩක් නැහැ සාහිත්‍ය අපි මැත්ස් කරන්නේ ඔව් අපිට වැඩක් නැහැ ආර්ට් එක වැඩක් නැහැ අපිට කොමර්ස් වැඩක් නැහැ එරින්ම කියලා දැම්මොත් ඒ සාහිත්‍ය ගොම්පාට් කරපු එක හින්දා වෙලා තියෙන ඉෆෙක්ට් එක ඕකනේ කියන්න ඕන කතාව ඒක තමයි ඒ කියන්නේ පොත් කියවන එක මෙහෙම පොත් ලියපු අයට පොත් කියපුවට අයට පොත් කියවන අයට මේ සාහිත්‍යයට හින් පාස් කරොත් අපිට සයන්ස් පැත්තෙන් එන මොකද්ද වෙන්නේ කියන එක තමයි කතා කරන්නේ ප්‍රධානම ගැටලුව තමයි චිත්‍ර රූපමවා ගන්න බැරි වෙන එක. ඔව් දැන් සයන්ස් මැත්ස් ගත්තොත් ඔව් මැත්ස් වල තනිකරම කතන්දර තියෙනවා. අර ඒ කතන්දර ගානක් දුන්නාම ඒ ළමයාට පුළුවන් වෙන්න ඕනේ ඒ ගාන හිතින් මවා ගන්න. ඔව්. හරිද? අන්නේ මවනවා කියන එක හැදෙන්නේ කියවීමෙන්. කියලා දැන් ඔක මෙහෙම ඔප්පු කරන්න පුළුවන් නේ. දැන් පොතක් කියවනකොට මම හිතන්නේ ඔය පොතේ තියෙනවා ගෙදර. ඒක මොකද දෙන්නේ? අපි ඒ ගෙදර අපේ විදියට මම මගේ විදියට මවා ගන්න. ඔව්. ඔයා ඔයාගේ විදියට මවා ගන්න. ඒතර අපි මේ පොත සතියක් කියවුවොත් ඒ මුළු සතියෙම අරක තමයි අපේ ගෙදර. ඒ කියන්නේ අපි හරි. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා අර අපේ thinking pattern එක හදාගන්න. අපි කියන්නේ logically හිතන්න. ඒ කියන්නේ මොකක් හරි කොලයක තියෙන කතන්දරේ වචන ටික රූපයකට හිතින් ගන්න. ඕක මම තව පොඩි දෙයක් ඇඩ් කරන්න. මම ওই වලේ ඩ්‍රාමා එකක් බලනකොට අපේ කවුද අමරකීර්ති සර්. හරිද? එයාත් පොත් ලියනවනේ. ඔය කොලයක් වැටෙන විදිහ සයන්ස් කෙනෙක් දකින විදිහ වෙනස් ආර්ට් කෙනෙක් දකින විදිහ වෙනස් කොමර්ස් කෙනෙක් දකින විදිහ වෙනස් කියලා සර් එදෙන දුන්නා ලොකු මේකක්. ඒක මම අද කියන්නේ නැහැ. මම මේ කියන්නේ දන්නේ අපි හිතන විදිහ අපිට පුළුවන් කියවීම තුලින් ඔව් අපේ ස්ට්‍රීම් එකත් එක්ක ඇත්තටම අපි හිතන විදිහ වෙනස් වෙනවා. හරිද? ඒක වටිනවා. දැන් ඒ කියන්නේ ඕකට හොඳම උදාහරණයක් තියෙනවා මෙහෙම කතාවක්. දැන් මම මේ ගිය අවුරුද්දේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරා. ඒකේ තිබුණේ ආකියොලොජිකල් ප්‍රොජෙක්ට් එක. කියන්නේ පුරාවිද්‍යාත්මක. ඒතන ප්‍රශ්නේ තිබුණේ ඔය උඩ පාර ට්‍රැෆික් නේ පෙරදිනේ. ඔව්. ඒ උඩ පාර ලොකු කරන්න තමයි ප්ලෑන් එක. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ පාර දිගේම තියෙන්නේ පෞරාණික ගොඩනැගිලි ටික. ඔය ටිකත් එක්ක ඔව් ටීම් එකේ ඉංජිනේරින් පැත්තෙන් අපි ඉන්නවා. ආර්ට් ෆැකල්ටි එකෙන් ඉන්නවා ආකියොලොජි පැත්තෙන්. ඔව්. හරිද? දැන් ඔතන කතාව යනකොට අපේ පැත්තෙන් අපිට මොකක්ද හිතෙන්නේ? අපිට පේන්නෙම ට්‍රැෆික් එක විතර. හරිද? අපිට කෙලින්ම කියලා දාන්න දෙන්නේ මොනවද ඔය බිල්ඩින් එක කඩලා දාන්න.
ඒක හරි. හැබැයි ඒ මිනිස්සුත් එක මම කියන්න ගියේ නෑ වචන දෙකයි කතා කරේ මට තේරුණා ඒක කියන්න ගියොත් නම් ගුටි ගන්න එනවා. ඒ කියන්නේ ආය මාර විදිහට අදහන්නේ මේ බිල්ඩින් එක තියෙන ගල් කැටයට පවා ඒ මිනිස්සු ආදරේ. ඒක හරි. එයාලගේ සබ්ජෙක්ට් එක හැටි. සබ්ජෙක්ට් එක නෙමෙයි අපි තුනත් ඒක තියෙන්න ඕන අපේ. ඒක හරි. අපිටත් ඒක දැනෙන්න ඕන. මට තේරුණ ලොකුම අඩුපාඩුවක්. අපෝ අපි මෙහෙම හිතන්නේ නැහැනේ කියන එක තමයි මට ඒ වෙලේම දැන් අපිට ට්‍රැෆික් එක දැනුණාට අපිට ඒක දෙන්න නැහැනේ. අපිට ඕන ඉක්මනට යන්න. අපිට ඕන මිනිස්සුන්ට ඉක්මනට යන්න දෙන්න එච්චරයි. ඔව් ඒක හරි. හැබැයි මේ ගොඩනැගිලි අවුරුදු 100 200 පරණ ගොඩනැගිලි ඒ මිනිස්සු ඒ වගේ ගල් කැටයකටවත් හානි කරන්න කැමති නැහැ. ඒ කියන්නේ ඒක තමයි වෙනස. ඒක තමයි දැන් මේ ගිය දැන් මේක පටන් ගත්ත එකටත් අපි පොඩ්ඩක් එමු. ඔට මේක පටන් ගත්තේ යම් ගුරු දෙදෙනෙක් ඒක අපිට වැඩක් නැහැ. ඒ ගුරුවරු දෙදෙනා අතර සම්බන්ධයක් යම් ඇති. හරි ඒක වැඩකුත් නැහැ. හරිද? මේ අපි කතා කරන්නේ මේක පටන් ගත්තේ මට මතක විදිහට ටෙක් සීන් එකේ. සයන්ස් වලට වඩා ටෙක් හොඳයි. ඊට පස්සේ දැන් මේ කියනවා සයන්ස් වලට වඩා ටෙක් වලට වඩා සයන්ස් හොඳයි. ඊට පස්සේ දැන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා දැන් මේක දෙගොල්ලෝ අතරින්ම දැන් යනවා. ආර්ට් අයට වඩා සයන්ස් හොඳයි සයන්ස් අයට වඩා ආර්ට් හොඳයි. ඒ කියන්නේ ආර්ට් මම දැක කමෙන්ට් එකකුත් අරකට දාලා තිබ්බ ලොකුවටම ආර්ට් කරපුවාට බැනලා. ඔව් ඒක හරි. ඒ කියන්නේ කමෙන්ට් අස්සේ තියෙනවා මේ මේමයි සයන්ස් මේමයි ආර්ට් මේමයි. ඒ කියන්නේ අර මේ මැත්ස් පාස් නැතුව දෙන්නම් කියලා ඇවිල්ලා ආර්ට් කරන්නේ වගේ කතන්දර. ඔව් ඒක හරි. තියෙනවා ඉතින් ඕක. ඒ නම ආරම් මෙහෙම කවුරු අපි යන්නේ සයන්ස් වලට කවුරුත් ආර්ට් කරන්නේ නැහැ වගේ කරන්නේ ඒ වගේ. ඔව්. එහෙම මන්නම් මගේ යාළුවෝ ඉන්නා එහෙම නම අරන් කරපු කට්ටිය ඉන්නවා. සහ ඉතින් ඕක දැන් කැරකිලා දැන් දෙපැත්ත කරන යන්නේ මෙහි මැත්ස් කරන කට්ටිය මේ පාරෙන් යනවා. ආර්ට් කරන කට්ටිය එහා පාරෙන් යනවා. සමහරලාට ඉතින් ගිහිල්ලා වැටෙන්නේ කොහෙද? එකම තැනට දැන් අපි කැම්පස් එකේ අපි මේකත් කියන්න ඕනේ. දැන් ඔයාගේ පාත් එකේ උඩටම ගියපු කෙනෙක් ඉංජිනේර කෙනෙක් මම්මගේ පාත් එකේ මම ඩොක්ටර් කෙනෙක්. ඒතකොට අපි කතා කරන්නේ ඒ ෆීල්ඩ් එකේ ඉඳන්. අපි එතකොට ආර්ට් කරපු අය නෙමෙයි. නමුත් අපි දකිනවා ආර්ට් වල මෙන්න මේ හොඳ මම නම් සෑහෙන වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය ප්‍රොජෙක්ට් වල ඉංජිනේරින් ප්‍රොජෙක්ට් අනම්මානම් කරනකොට ඒ කවදාවත් දැන් මොකක් හරි එකක් ඩිසයින් කරනවා අපි ඉංජිනේරින් ඩිසයින් එකක් කරනවා කියන්නේ අපි කැන්ඩිඩේට් ටනල් එකක් ඩිසයින් කරනවා. ඒ වගේ ඩිසයින් එකක් කරනකොට එතන ටීම් එකේ ඉංජිනේර්ස්ලා විතරක් නෙවෙයි ඉන්නේ. එතන ඉන්නවා ආර්ට් ජියෝග්‍රැෆි කරපු මිනිස්සු ටිකක් ඉන්නවා. ඇයි සොයිල්නේ? ජියෝග්‍රැෆි කරපු මිනිස්සු ටිකක් ඉන්නවා. සමාජ විද්‍යාව කරපු මිනිස්සු ටිකක් ඉන්නවා. අයි මොකක් හරි එකක් හදනකොට ඒ මිනිස්සු වෙන තැන් වලට ගිහිල්ලා පදිංචි කරන්න ඕනේ. ඒතර ඒ ටික හැන්ඩල් කරන්නේ ඒගොල්ලෝ. තව ඉන්නවා පරිසරය ගැන. මේ අපි මට වචනේ මතක් වෙන්නේ නැහැ. ඔය සමනලයාගේ ඉඳලා හිතනවා. මේ පාර හැදුවොත් එහෙම මේ හරිය ඉන්න සත්තුන්ට මොකද වෙන්නේ? අන්නේ හැමදේම හිතලා තමයි මොකක් කරේ ඩිසයින් කරන්නේ. එතකොට ඔය ටීම් එක අනි ටීම් එකක්. එතන අරගොල්ලෝ ලුකුයි මේගොල්ලෝ ලුකුයි එහෙම කතාවක් නැහැ. ඒකයි. ඔව්. හරි දැන් අපි ඔක්කොම ඩිසයින් කරලා ඉවරලා අරගොල්ලෝ කිව්වොත් එහෙනම් මොකක් හරි මේ සත්තුන්ට ප්‍රශ්නයක් වෙනවා මෙතන හදන්න බෑ කියලා ඉතින්. හරි ඒ හැමදේම කම්බිනේෂන් නේ මේ සමාජය කියන්නේ ඔය ඔක්කොගෙම කම්බිනේෂන් එකක්. ඔව්. හරි ඒ හින්දා මේ අපි ලොකුයි අපි විතරක් හිටියොත් මේ සමාජයට ඇති. ඒ කතන්දර හරියන්නේ නැහැ. එහෙම ඕක දැන් අර අපි මම ඔය ඕකම අපේ සයන්ස් ස්ට්‍රීම් එකට ආවත් තියෙනවනේ. දැන් අපි ගත්තොත් මොනවාද ආර්ට් මේ මොනවාද සයන්ස් ෆැකල්ටි යනවා නම් නෑ බාලයි. හරිද? ඔව්. හරිද? මෙඩිසින් ඉංජිනේරින් විතරයි. හරිද? එහෙමයි එහෙම කියලා ලොකු මේකක් හදලා තියෙනවා. ඒකත් ඔය මං හිතන විදිහට අර ඔය බෙදීම ඇති කරලා තින්නේ ගොඩක් වෙලාට ටියුෂන්ස් වලම තමයි. හරි? ඒතකොට ඒක ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු. ඕන තරම් ඉන්නවා ඒ තුන අරගෙන සයන්ස් ෆැකල්ටි යනවා. සයන්ස් ෆැකල්ටි මගෙත් ඉඳලා තියෙනවා. ඒ තුන අරගෙන ආකිටෙක්චරල් ගිහපු ළමයි. ඒක හරි. ඒතකොට එතන බෙදීම ආවට අපි දන්නවා කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ නෑ නේ එහෙම මොකුත් නෑ. එතන අවුට් වුණා PhD ඇප්ලයි කරනකොට. ඉංජිනේරින් ළමයාත් යන්නේ PhD එකට. සයන්ස් ළමයාත් යන්නේ PhD. සමහරවිට සයන්ස් කළ PhD එක ලේසි. ලේසි. අනේ හරි හැම වෙලේම නෑ. සමහර වෙලාවට chance එකක් හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා දැන් උතන මේ සයන්ටිස්ට් කෙනෙක් වගේ වුණොත් එimhe සමහර විට අනිත් පැත්තට ඉම්පැක්ට් කරන්න පුළුවන්. ඉතින් සයන්ස් ෆැකල්ටි පාස් අවුට් අපි අර පස්සේ අපි ඒක කතා කරමු. අර අපි කතා කරමු මේ এডুকেෂන් වල තියෙන ස්තර ටික. කියන්නේ කොහොමද මාස්ටර් එක කොහෙද තියෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් MBBS ඩිග්‍රී එක ගත්තොත් MBBS ඩිග්‍රී එකට වඩා උඩින් තියෙන එකක් තියෙනවා. MPhil එක ඊට පස්සේ අපි ඉතින් අර ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉංජිනේරින් මෙඩිසින් කියන්නේ මැද ඔය මැද තියෙන මැදත් නෙවෙයි ගොඩක් පහළ තියෙන එක මම හිතන්නේ. ඒ කියන්නේ දැන් සිස්ටම් එක 12යි. 12යි. ඔව්. ඉංජිනේරින් මෙඩිසින් 7. 7 එක. ඔව්. එතනින් එහා තව එතනින් එහා තව ඒක සයන්ස් ෆැකල්ටි එකටත් ඒක රීච් කරන්න පුළුවන්. ඔක්කොම රීච් කරන්න පුළුවන්. ආර්ට් එකටත් පුළුවන්. රීච් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මේ එතකොට මේ ඒක ඇත්තටම එහෙම එකක් නැහැ. මේ නිකන් just the qualification. මම ඩිග්‍රී අවුට් වුණා මමත් level 7. අර පැත්තෙන් කවුරු එක්කෙනෙක් කියලා එයා අවුට් වුණාම එයාත් level 7 නෑ. හැබැයි අපි දෙන්නට වැඩ කරන්න පුළුවන් fields වෙනස්. එයා වැඩ කරන්නේ ආර්ට් ඒ සබ්ජෙක්ට් වලට අදාළ field එකේ මම වැඩ කරන්නේ මගේ field එක. සමහර වෙලාවට ඉතින් උඩට යන්න යන්න ඕලැප් වෙනවා. ඒක ඉතින් ආර්ට් කරන අයත් ප්‍රොෆෙසර් මට්ටමට ගියොත් අපි ඉන්නේ කොහොමද? හිතන්නකෝ එයා යුනිවර්සිටි එකේ VC වුණොත්
එයානේ ආට් කරලා එයා බීසි වුණාම ඔව්. එයා ලොක්කා එයාටද අපි ඉන්න ඕනේ. අත් අතනින් පල්ලෙහා ඔක්කොම එතන යට. යට. ඒක තමයි සීන් එක. හරි, ඉතින් ඉතින් ඒ මෙතන වගේ එතන හිම එකක් නෑ මේවා ඔක්කොම ඉක්වල්. හරිද හැමෝම තමන්ගේ ෆීල්ඩ් එකේ හොඳට පර්ෆෝම් කරොත් එහෙම ඒකේ මැක්සිමම් යන්න පුළුවන්. ඔය උඩට ගියාම ඔක්කොම එකක් වෙනවනේ. PhD එකක් කරාට පස්සේ මං හිතන්නේ කවුරුත් මේ සයන්ස් PhD ආර්ට් PhD කියලා එහෙම මේ වෙනස් කරනවා කියලා. එහෙම වෙනස් කරන්නේ නැහැ. හරි ඔක්කොම එකම ක්වොලිෆිකේෂන්, ජොබ් එක එකයි, සැලරි එකයි. ඔව්. එතකොට මේ ඊළඟ දේ තමයි දැන් මේ එතකොට පොත් කියවන එක නේ. දැන් අපි පටන් ගත්ත එතනින්මනේ. අපි එතනින්ම පොඩ වැඩේ ඉවරයක් කරමු. ළමයිට පොත් කියවන එක ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා තින්කින් පැටර්න් එක හදාගන්න. ඉතින් ඒක ලොකුම උදව්වක්. ඒක දැන් තියෙන අඩුවක්. ඒ කියන්නේ ඔයාලා පොත් කියවන්න නැත්නම් අනිවාර්යෙන් ඔයාලට බෑ දෙයක් තනියෙන් think කරන්න බෑ. කියන්නේ ඔයාලට පුළුවන් කොහෙන් හරි බලලා කොහෙන් හරි බලලා කියන්නේ කවුරු හරි කරපු දෙයක් නේ. අනිවාර්යෙන් මැත්ස් පේපර් එකේ මැත්ස් පේපර් එක අපි ස්ට්‍රක්චර් ගැන කතා කරොත් නේ අප්ලයිඩ් එකේ ස්ට්‍රක්චර් ගත්තොත් එමේ අප්ලයිඩ් එක තනිකරම කතන්දර. දැන් ළමයින්ට බැරි ඇප්ලයිඩ් බහුතරයකට බැරි ඇප්ලයිඩ් සහ ෆිසික්ස්. ඔව් ඉතින් අපිට ඒ ගල් ලේසියලා අපිට නම් ෆිසික්ස් කියන එක ඒ දවස්වල ඇත්තටම මාර ලේසි. කෙමිස්ට්‍රි එක තමයි පොඩ්ඩක් ඔව් කෙමිස්ට්‍රි වල මතක තියාගන්න තියෙනවා. මැත්ස් කරලා මතක තියාගන්න. කියන අර දෙකම ෆිසික්ස් වල දැන් ළමයි ඕකට දැන් ඕන තරම් කියයි මේ අච්චරක් සූත්‍ර දිනවා මෙච්චරක් සූත්‍ර දිනවා කියලා. හැබැයි එහෙම මුකුත් මතක තියාගන්න දෙයක් නැහැ. ඔක්කොම ලොජිකල්. අපේ ඇහැට පේන දේවල් ටික තියෙන්නේ. අපිට ඇහැට පේන දේවල් ටික කියන්නේ කොහොමද? ඇහෙන් දකින්න දේ. ඇහෙන් දකින්න කෙමිස්ට්‍රි අපි ඇහෙන් දකින්නේ නැහැ නේ. ඒක හරිද පරමාණු අපිට පේන්නේ නැහැ නේ. හැබැයි මේක එහෙම නැහැ. මේක ඔක්කොම ඇහෙන් දකින්න දැන් මැත්ස් වලත් පියෝ පාර්ට් එක අපිට ටිකක් ඇහැට දකින්නවා අමාරුයි. ඇහැට දකින්න අපිට ඒක නේ සුළු කිරීම මනම් අර තියරි පාර්ට්. හැබැයි ඇප්ලයිඩ් කියන එක තන්නේ කරෝ මේ ඇස් දෙකට පේන හැමදාම පේන දේවල් ටික. ඉතින් ඒ දේවල් ටික මවා ගන්න බැරි වුණාම තමයි පේපර් එක දුන්නාම අර ඒක කතාවක් විදිහට මවා ගන්න හරි අමාරුයි. කියවන්න ඕන. කියවනකොට ඒකේ තියෙන එක ෆිල්ම් එක වගේ ඔළුවේ ඇත්තටම සිංහල බෑ කියන එක තේරෙනවා පේපර් එක කරනකොට. ඔව් පේපර් එක කරනකොට සමහර ළමයිට ගලප ගන්න තේරෙන්නේ නැහැ. උඩ පදයයි උඩ මේ පේලියයි යට පේලියයි ගලප ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ෆිල්ම් එක වගේ ගානේ තියෙන කතන්දරේ ඒ කතන්දරේ ෆිල්ම් එක වගේ නැවෙන්න ඕන. අපි ඉන්න තැන මෙතන වාහනයක් කරන අනිත් එක අපි මේක කියන්න හේතුව තමයි දැන් මේ ඔය ටියුෂන් ගුරුවරයා කියන්නේ මං නම් දකින්නේ සමාජයේ ඉන්න අපි කියන්නේ ටියුෂන් ගුරුවරයා ඒක සමාජය අහිං කරන්න ඕනේ කියලා. ටියුෂන් ගුරුවරයා තමයි මං හිතන්නේ සමහර ගුරු මේ ළමයි ඉස්කෝලේ ගුරුවරයාට වඩා ළඟ වෙලා තියෙන ටියුෂන් ගුරුවරයා. මචං ප්‍රොෆෙසර්ස්ලා කරපු ෆීල්ඩ් එකක්. ඔව් ප්‍රොෆෙසර්ස්ලා හිටිය ෆීල්ඩ් එකක් මේක. ඔව් අන්න එතනින් කැඩිලා ගිහින් ඉන්නවා. හරි ඉස්සර මේක කරේ ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා උඩම ලෙවල් එකේ මිනිස්සු කරපු ෆීල්ඩ් එකක් මේක. කියන්නේ ඒ ටයිප් එකේ උපදෙස් අපි ළමයින්ට දෙන්න ඕනේ. දෙන්නවා අනිවාර්යයෙන්. හරිද? හරි ළමයි කෙලියට දාන්න. මොකද ළමයා මේ වයස තමයි ළමෙක් ටර්න් වෙන වයස. රැඩිකල් හිතන වයස. රැඩිකල් හිතන වයස. ඒක ළමයා හිතන්න ගන්න වයස. ඒතර මෙතන ඔය අවුරුදු 2-3 වෙන දේවල් එක තමයි ළමයා ඉස්සරහට මුළු ජීවිතේ සමාජයට යන්නේ එළියන්නේ. ඒතකොට වගකීමක් ගන්න ඕනේ ඒක ගැන අනිවාර්යෙන්. ඒක හරි. ඒ කියන්නේ මෙතනම අවුල් කරනවා නම් මේක සයන්ස් වලට වඩා කොමර්ස් මේමයි කියලා දවසක Taman ෆීල්ඩ් එකට ගියපුවාම ඔයා සමහරට සයන්ස් කරපු කෙනෙක් කොමර්ස් කෙනෙක් එක්ක මූව් වෙනවා. එතකොට ඔයාට වැඩ කරන්න යනවා. සමහරට දෙන්නම එකම ලෙවල්. සමහරට ආර්ට් කරපෙන්න උඩ ලෙවල් එකේ මෙයා යට ලෙවල්. එතකොට එයත් එක්ක ඉන්ටරැක්ට් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අර හදන මතයත් එක්ක ලොකු අවුලක් වෙනවා. සමහරට ටෙක් කරන කෙනා සයන්ස් කරන කෙනත් එක්ක මූව් වෙනවා. මොකද මේ ඔක්කොම මේ සමාජය කියන්නේ. ඔව් සමාජය කියන්නේ. නමුත් ගුරු දැන් ඉන්න ප්‍රශ්න තියෙන්නේ ටියුෂන් ගුරුවරු ගොඩක් වෙලාවට try කරනවා එකක් මේක මාකටිං. ඒ කියන්නේ නෙගටිව් මාකටිං පැත්ත හදාගන්න. පොඩි ගැටුමක් හදලා හයිප් වෙන්න හදන. ඒකෙන් වෙන ලොකු අවුලක් වෙනවා. මොකද දැන් මේක ඇත්තටම දැන් ලොකු කේස් එකක්. හැබැයි සමහරවිට ඇත්තටම හිතාගෙන ඉන්නව වෙන්නත් ඔව් පුළුවන්. නෑ මට මේ කතාව වෙන්න තේරුනේ ඒ විදිහට. සාමාන්‍යයෙන් අපිත් දැන් අපි A level out වුණ ගමන් කියන්නේ A level මැත්ස් කරලා ඒ තුනක් දැම්මොත් මේක මචං මෙහෙමයි. සල්ලි ටිකක් අතට වෙච්ච පමණින්ම පොරවල්ල වෙන්නේ එහෙමත් හිතනවා. සමහර වාහනයක් ගත්ත ගමනින්ම ඒක වෙනන්නේ. ඒක අපි වෙනම කතා කරනවා. හරිද? ඒ කියන්නේ සල්ලි ටිකක් මුදල් ටිකක් දැන් අපි කතා කරා මීට කලින් එකේ ලෙක්චර්ස් වල සමහර කට්ටිය ඉන්නවා. මොකද්ද? පයින් යන සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා එහෙමයි. අපි කියන්නේ ටියුෂන් ගුරුවරයා කියන්නේ සෑහෙන වගකීමක් තියෙන ගුරුවරයෙක්. ඉතින් ආව ළමයි 1000කට උගන්වනවා වෙන්න පුළුවන්. එයාලා දාන මතය ගොඩක් හරි මතයක් සමාජගත කළ යුතු ඕන එළියට දෙන්නම ඕන හරි මතයක්. ඉතින් මාර සමාජයට වෛරය පිරිච්ච මිනිස්සෙක් එළියට දාලා හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ මනුස්සයා අනිත් හැමෝම දිහා බලන්නේ එහෙමනේ. ඒක පොඩි එකක් තියෙන සාමාන්‍ය A level අපි වුණත් A level A3ක් දාපු කාලේ අපිටත් හිතුණා. අපි පොරක් වෙන්නේ නැති කියලා. හැබැයි එළියට බහලා බලන්න ඕන. ඒක එහෙම නෙවෙයි. එතකොට තේරෙනවා ඒක එහෙම නෙවෙයි. අපිට වඩා පොරවල්ලා ඉන්නවා. අපි A level රිසර්ච් එකක් තමයි උඩ වට වෙන්නේ. අපි එහෙම හිතුවනේ ඇත්තටම. රිසල්ට් ආව ගමන් අපි හිතනවා අපි තමයි මේ ලෝකේ
තම බුද්ධිමත් කියලා. හැබැයි එළියට බහැලා බලන්න ඉංජිනේරින් මං කියන්නේ ඉංජිනේරින් ඩිග්‍රියක් අරගෙන එළියට බැස්සත් ඒක level 7 එතනින් උඩ එන සෙට් එකක් ඉන්නවා. ඒකයි. හරිද? එතකොට එහෙම හිතන්න ඕනේ නැහැ. ඇත්තටම අපි අපේ සර්විස් එක අපි හරියට කරා නම් ප්‍රශ්න ඉවරයි. එහෙම වෛද්‍ය සමාජයක් හදන්න ඕනේ නැහැ. වෛද්‍ය සමාජයක් ඕනෙම නැහැ. ඕනෙම නැහැ. ඕනෙම නැහැ. ඒක බෙදීමක් ඕනේ නැහැ. හැමෝටම පුළුවන් දෙයක් තියෙනවා. දැන් මට බැරි දේ මේසන් බාස් කෙනෙක්ට කරන්න පුළුවන් දේ මට බෑ. ඔව්. ඒක අපි පිළිගන්න ඕනේ. අනිවාර්යයෙන්. හරි මට එහෙනම් ඉතින් මම දැන් කරන්න ඕනේ. දැන් මම ඉංජිනේර කෙනෙක් කියලා මම තනියෙන් මගේ ගෙදර හදාගෙන මම තනියෙන් ඔක්කොම ටික කරගන්න. මට බෑනේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම බෑ. ඒක අපිට හැමෝගෙම උදව් ඕනේ මේ සමාජය දුවන්න හැමෝම ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. හැමෝම එකම ලෙවල් එකේ ඒගොල්ලෝ ගන්න රෙස්පොන්සිබිලිටි රිස්ක් එක ඒගොල්ලෝ සමහරට සැලරි මොනවා හරි වැඩි වෙන්න පුළුවන්. සල්ලි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැකියාවන් පැත්තෙන් ගත්තොත් හැමෝටම මොකක් හරි ස්පෙෂල් උට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක අනිත් අයට බෑ. මොක තේරුම් ගත්තා නම් ප්‍රශ්න ඉවරයි. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි කේස් එක ඉතින්. ඔව් කියන්න දෙන එහෙනම් ඉතින් බල පොත් කියවපන් පුතේ. පොත් කියවුවොත් පොත් කියවන අනිවාර්යයෙන් මට නම් කියන්න තියෙන්නේ මැත්ස් කරලා මේ නම් අනිවාර්යෙන් පොත් කියවන්න ඕනිමයි. කියන්න ඕන. ඒතර ඔයාලා ගොය ඇප්ලයිඩ් බැරි ප්‍රශ්න අනිවාර්යෙන් ඔයාලට හරියනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම අපි අර ගෞරවය දෙන්න ඕනේ. මාටි වික්‍රමසිංහ තමයි මොකද ඒ සමාජෙ තිබ්බ විදිහට ඒක ආයෙත් වෙනස් කරපු අපිත් ඉතින් ඕන තරම් පොත් කියවලා තියෙනවා. හැබැයි අපිට පොතක් කිව්ව ගමන් නෑ කටුවරෙක් මතක් කරන්නකොත් කවුද මතක් වෙන්නේ? මාටින් වික්‍රමසිංහ. ඉතින් පොතක් කිව්ව ගමන් මතක් වෙන්නේ මඩල් දුවනේ. පොඩි කාලේ පොතක් කිව්වා. ඔයා කියව පොඩි දැන් ඇහුවත් සාමාන්‍ය කියන්නේ කවුරු හරි පාර යන එකෙක් අල්ලන් අහන්න ඔයා කියව පොත මොකද්ද කිය පොතක් කියන්නේ කියලා. ඔව් කියන්නේ ඔය සෙට් එක. ඔය සෙට් එක. ඔයා කියව පොත් කටුවරෙක් ගොඩාක් කියවලා තියෙනවා. නමුත් අර ඒ කියන්නේ ඒ පොත හිතට දැනෙන පොතක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කාගෙන් ඇහුවොත් කටුවරෙක් ඇහුවොත් පට්ට ගාලා එන්නේ මොකද්ද? ඔයාට එන්නේ. වෙන එකක් එන්නේ නැහැ මතක් වෙන්නේ නැහැ. හොඳයි අපි එන අදට අපි මේ වැඩේ ඉවත් කරමු. ඔව් එහෙනම් අපි සමහරට එක එක කතා හැදෙනවානේ. හරි ඒ කතාවක් එක්ක ආයෙ බලමු ඊළඟ එක මොකක්ද බලමු මේක පුළුවන් තරම් මේක අපි හොඳ විදියකට ඉස්සරහට අරගෙන අරන් යන්න බලමු. හරි